විමසා බලමු. චුල්ල ධර්මපාල ජාතක කතා පොතේ එසේනම් මෙතෙක් සිට ඔබේ සමන්පත් යොමු කරමු මේ කතා පොත ශ්‍රවණය කරන්නට. ඉද තප්පති පිච්ච තප්පති පාපකාරී උභයන්ත තප්පති පාපං කතන්ති තප්පති භීයෝ තප්පති දුංගතින් ගතෝති පෞකල සිතට සෝකය බීජ ඇති වෙනවා පරලොව ගියත් ඒ පාහු පාසු පාස එනවා දිලොව මැදුම් කාරදර තාව දිනවා පෞකල දානන් කොහි සිටිජාත් විඳවනවා ප්‍රතාප මහ නිරිදු බාරණැස රාජ වෙනවා චන්ද්‍රාභිසව ආගමේ සිය ලෙස වෙනවා බන්දාසෙනෙහි දාම ඉරහඳ කැරකෙනවා කලිකදී මේ වැනි සිදුවීමක් සිදු වෙනවා අහසට රුවලු ඉර සඳ නැග එම ගසකට රුවලු ගස මල් කොළලෑම මොහොතට රුවලු දිය රැඳී ඔක දෙව එම නිවසට රුවලු දරෝ පැටියෙකෝ බිහිවීම දෙදෙනා මුතු හරක මුතු ඇට යක් වැන්නි දෙහදක ආලයෙනි නිරතුරු පාසුවන්නි හදවත් දෙකෙහි උණුසුම එක තැනවන්නි ඉනිසයි බෝසතුන් එහි පිළිසිඳ ගන්නි චන්ද්‍රාභිසව ගැබ්බාර
marevo puvet asa igiluni linireku pijapat sangal gasa Iriyak vetoni medurehi tibu andure nasa tutuvija etolin baranes satar disam das kade mas ilbe daru veku upata labai pantini meniyo medurata dipaya tabai Vinedat maligavad ehi harima pubai dede nam kiyai ape pan pun kumeru tamai pinnatuni යටගිය දවස බරලැස් නුවර ප්‍රතාපවත් ප්‍රතාප රජතුමා රජසිරි විදිමින් චන්ද්‍රා දේවියත් සමග සතුටින් කාලය ගත කරනවා මෙහිම කාලය ගත කරද්දී අපමහා බෝසතාණන් වහන්සේ එදා අර චන්ද්‍රා දේවියගේ කුස තුල පිළිසඳ ගන්නවා දස කඩමස් ඇවෑමෙන් කාලය ගෙවි යද්දී දරුවා මේ ලෝකේ එළිය දකිනවා අම්මයි තාත්තයි පුදුම විදිහට දරුවාට ආදරයේ සෙනෙහස දක්වනවා රටවැසියන්ද ප්‍රමෝදයට පත් වෙමින් සතුටට පත් වෙමින් කාලය ගත කරන්නේ කොහොමද පින්නතුනි මේ රාජ මාලිගාව තුල මෙතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි විමසා බලමු මේ විදිහට දාරුසේනහස ගංගාවක් විලස ගලනවා රජගීත ඉන සියලු දෙනා පුතුව බලනවා දිව්සේනා වන් ඇවිදින් දෙනෙත හෙලනවා බමරුන් මල් රුංගන්නට කුසුම් පාලනවා දින සතිවි මාස ගෙවි ගත වී කාලය දරු සුවඳින් සුවඳ උනා රාජගී साले पुत कुमारुट सेवो में पुदाई सेने आस आलय पलंदो वाह पुतुगे गिरी रन मोदु मालय बामुनान
durata siya pa sanggaragasani Chandra Dividrajuin satu telabani neket bala Gan pihita me makarani Dharmepal kumaru kiya namak tabani Tibunat maha Niridot pir sinavat kam anagataya ganaliyan hakir potak satutin ipiliyan vita Siyalu sitakma punce putute labati be mas hatakma රටවාසීන්ගේ ආදරයේ සෙනෙහස මේ පුංචි දරුවාට නෝටුව ලැබෙනවා මුළු බරණැස පුරාවටම සතුට ඉතිරී යන්නේ මේ පුංචි කුමාරයා නිසාවෙන් නැකත් බලාගෙන පිහිටවමින් චුල්ල ධර්මපාල නම මේ දරුවාට තබන්නට තීරණය කළා දැන් සතුටින් කාලය ගත වීගෙන යනවා දරුවාට මාස 7ක් ගත වෙන තැනදී පින්නතුනි මේ සතුට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා අපි බලමු මොනව නිසාද මේ සතුට පලා යන්නේ කියලා දවසක් මහරජු මාලිගයේ සිට කුමරෝ සිටින මැදුරට ඉන්නේ දිවිය පුත් කුමරාතුරුලටගෙන දෙතනේ කිරි පොවමින් උන්නේ දෙතනේ කිරි පොවමින් උන්නේ ඕ විනෝදට මොත් ඒ චන්ද්‍රාවන් උන් ආසුනින් නැගිටින්නේ ප්‍රතාප රජුගේ ඔද තෙද වූ සිත මේ දුටු සැනකින් කැළඹෙන්නේ මේ දුටු සැනකින් කැළඹෙන්නේ විනදාම මෙදුරට ඉන්න විටදී උන්නසුනින් ඇය නැගිටිනවා මගේ දෙපා ළඟ වැඳ වැටෙමින් ඇය ආදරයෙන් හාදුද දෙනවා ආදරයෙන් හාදුද දෙනවා ඉනමුත් අද දින දරුවා අරගෙන නොනැගිට දරුවා නලවනවා දරුවා පොඩි කල මෙහිම කරයි නම් ලොකු වෙනකොට
විවිධ මොනවා ලොකු වෙනකොට විවිධ මොනවා සකය සිත යට ප්‍රතාප නිරේදෝගේ ඊදුටු දසුනෙන් නිත වැකුණ පුතුගෙන කෝපය ඇති වූ නිරේදෝගේ වැදුනාමිනි මනසට අකුණ වැදුනාමිනි මනසට අකුණ මා එන විටදින් නොනැගී සිටියා දේවිය රජබත කාරකුණ පුංචි පුතාගෙන වෛරය මතුවිය රත්වේ රජුගේ හද පොකුණ රත්වේ රජුගේ හද පොකුණ පිනතුනි එදා මේ චන්ද්‍රා දේවිය චූල ධර්මපාල කුමාරයා උඩුමහන් තලාවේ සතුටින් මව සෙනෙහස දරු සෙනෙහස විඳින්මින් සිටින මොහොතක ප්‍රතාපවත් ප්‍රතාප රජතුමා උඩුමහන් තලාවට ගමන් කරනවා ඒ ගමන් කරන මොහොතේදී දරුවාට කිර දෙමින් ඉන්න මේ චන්ද්‍රා දේවිය ඒ ආකාරයෙන්ම ඉන්නවා මේ දකින දර්ශනයෙන් ප්‍රතාප රජතුමාගේ හිත කැළඹෙන්න පටන් ගන්නවා විනදා දේවිය මා එනවා දුටු විට හුන්නාසනයෙන් නැගිටිමින් වන්දනා කරමින් ගරු කරනවා නමුත් අද කිසිම ගානකට ගත්තේ නැහැ කියලා මහා තරහවක් ඇති කර ගන්නවා දරුවා නිසා නේද මේක උනේ පුංචි කාලේ දරුවා නිසා මෙහෙමනම් ලොකු වෙනකොට තව මොනවා නම් නොවේවිද කියලා රජතුමා කල්පනා කරන්න පටන් ගන්නවා පින්නතුනේ ඉදිරියට රාජ මාලිගාව තුල සිටුවන්නේ මොනවාද යන්නේ විමසා බලන්නට පෙර දවදේ උත්තලාවෙන් මෙහාට ඇවිදින් මේ මොහොතේදී කවි සදාම් ශ්‍රවණය කරන බොහෝ අයගේ මෝන දිහා දකිනකොට මට හිතෙනවා දවදෙවින් මෙහාට ඇවිල්ලා පොඩ්ඩක් මේ පැත්ත පිළිබඳව විමසා බලන එක හොඳයි කියලා පින්වත් හැම දිනම දැන් මීය ආගන්න විසක් දැනෙන වාමහට නම් ඔන්න තිබහට වතුර පොඩ්ඩක් වත් ආරගන්න කවුරුත් පොඩ්ඩකට ඇස දෙක වහගන්න කවුරුත් පොඩ්ඩකට ඇස දෙක වහගන්න කිව්වම උනා ගන්න සාදුකාරයක් දීලම නැගිටින්න බණ
පෙනෙනවා ඉයදාකිනා මගෙනෙත් යුග පියවි යනවා ඔබ නිදිනම් පින්වත මම බණ නවතනවා අවදි වුණොත් කවියෙන් යලි බණ පවසනවා බණ අතරි පින්වත ඔබ එපා නිදන්න සදසිතින් ඔබ හැමදින දහම් ආසන්න ඔබේ ඔය ඇති නිදි බාර ගති නැති වෙලා යන්න නිදි මාතයන් නැට හයියෙන් සාදු කියන්න මදි 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 බව තව වැටෙනවා සාදික දෙන්නට තව කල් යනවා නිසසල ගාකුල සසල කරන්නට පින්වත හයියෙන් සාදු කියනවාද මදි 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 බව තව වැටෙනවා සාතික දෙන්නට තව කල් යනවා සසල උගාකුල නිසල කරන්නට පින්වත අයියෙන් සාදු කියනවාද මදි 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 බව තව වැටෙනවා සාතික දෙන්නට තව කල් යනවා බණ කියන මම උඩ විසි වෙන්නට පින්වත හයියෙන් සාදු කියනවාද ඒකත් නම් කිව්වනේ මදි 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 බව තව වැටෙනවා සාතික දෙන්නට තව කල් යනවා උඩ විසි උන මාට බනට වඩින්නට පින්වත හයියෙන් සාදු කියනවාද සයිවන් කියන්නේ නැත්ද පින්නතුනේ එහෙම වෙලාවක් ගත්තේ හොඳයි කියලා හිතුණා මොකද උදේ දානේ වළඳපු ගමන් දානේ අරගෙන හිටපු මොන ටිකේ ස්වභාවය බණ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් දැක්කා මං හිතනවා දැන් මෙතන මෙහාට දැන් මේ වෙනකන් නම් කතාවේ මොනවද කිව්වේ කොයි තැනද ඉන්නේ එහෙම කියලා දන්නේ නැති සමහරුත් ඇති නේද දැන් සාධිකුව විතරයි එයා මුලින් ඉඳලම ටිකක් අමාරුවෙන් අපහසුයෙන් වගේ
හිටපු නිසා වෙන්නේ නැති. මෙතනින් එහාට මේ කතා පොතේ ඉතිරි කොටස මොනවද වෙන්නේ කියලා විමසා බලන්න අපි ගමන් කරමු පින්නතුනි. නැවතත් දඹදිව උත්තරාවට එදා ප්‍රතාප රජුරු මහා ක්‍රෝධයක් වෛරයක් හිතේ තියාගෙන මේකට විසඳුම් හොයන්න සිංහාසනයට වෙලා කල්පනා කර ඉන්නවා. සිංහාසනයට වෙලා කල්පනා කරන්නේ දරුවෝ පුංචි කාලේ මෙහෙමනම් ලොකු වෙනකොට මොනවා වෙයිද කියලා. මේකට විසඳුම් හොයන්න එදා මේ ප්‍රතාප රජුරු මොකක්ද කළේ කියලා අපි විමසා බලමු. අසන්න මෙතෙන් සිට චුල්ල ධර්මපාද ජාතක කතා පොතේ ඉදිරි කොටස. සිංහාසනයට නිරේදොන් පැමිණෙයි සිත දිව යනවා දස අතට පුතා තුරුළු කර දේවිය සිටියුරු මෙවුනා මහ නිරිදුගේ නෙතට මෙවුනා මහ නිරිදුගේ නෙතට සමාවින්නයයි දේවිය කියොමොත් නොදැනුනි ඒරත් උනොයිතට දරුවා පිළිබඳ බියගොත් දැනුණා චන්ද්‍රා දේවිගේ හදවතට චන්ද්‍රා දේවිගේ හදවතට මොනවා කීවත් ප්‍රතාප නිරේදුගේ හදවත නැසන් සුන්වන්නේ තම අභිමන පාම නයියෝ සිතුවේ ඒ සිත නැහැ දාරු දුක දන්නේ ඉරහඳ පායන ලෝකයේ දෙවියනි දැන් මේ මොනවාද සිදුවන්නේ කෝපෙන් රත් වී වෛරෙන් මත් වී වදක යමෙදුරට කැඳවන්නේ ප්‍රතාප රජතුමාට නැති වුණු ගෞරවය නැවත ඇති කර ගැනීම ආරමුණු කරගෙන මහා වෛරයකින් එදා වදකයාව රාජමාලිගාවට කැඳවනවා පින්නතුනි. එසේ කැඳවමින් රජතුමා කුමක්ද සිදු කරන්නට සූදානම් වෙන්නේ? රත්මල් පැලඳ ගාත රත්වන් වාතද දාරා කඩුවද රැගෙන දාං ගෙඩියට නායන ආරා අනකල බැවින් නිංරේ ප්‍රතාප රජතුමාට නැති වුණු ගෞරවය නැවත ඇති කර ගැනීම ආරමුණු කරගෙන මහා වෛරයකින් එදා වදකයාව රාජමාලිගාවට කැඳවනවා පින්නතුනි. එසේ කැඳවමින් රජතුමා කුමක්ද සිදු කරන්නට සූදානම් වෙන්නේ? රත්මල් පැලඳ ගාත රත්වන් වාතද දාරා කඩුවද රැගෙන දාං ගෙඩියට නායන ආරා
kala bavin ningreduge ad hasate pura ivadakaya peradina dangediya kara rajuan kerai athere magi sitin bare illada mau ratmala dorim dore besayannat palemu adebat hirin ire devige ukule nelevene putu arang ware rajatuma eda wadakayate anakhala pinnatuni devige ukule nelevene satmaasyak uvaisati punchi putave aragene lesete idami wadakaya rajatuma kiyu aakarin deviya puta sitina denata gihilla deviyata paharak gasamin kakul diken allagene mi satmaasyak uvaisati chulla dharmapale kumarayave raju idiriyate aragene nama e aragene vidin wadakaya vimasanne rajtumani den kumak kare tud kiyala e velawedi rajtuma palaweni watawata anakaranawa menna me wage deyak sidu karannata imbale wadaka ini honda heti asapiya mage gaurvaya gana topivat sitapiya argene puta dangedi tabapiya kanduven gasa ekvar at khapapiya rajana paridi wadakayo kapanewa at deviya andenewa wavno berive sita yaliyana kerai niredum wadakain vit kapapiya anit at kapapiya anit at putoge at dek me vad kayo kapte moling kandolali galene vaye dutu nayana velin kalamboni sayore kalamboni negi vijeruralin sulangak nawat wannata ba makulo delin pinnatuniida rajatuma wadakayata karanawa sammasyak vaisati punchi putage deetama kapala vinkarannata
තමන්ගේ ගෞරවය අභිමානය පිළිබඳව හිතපු මේ රජතුමා දරුවාගෙන් තරහව පිට කරන්නේ වෛරය පිට කරන්නේ ඒ ආකාරයටයි අධිකම කපල ඉවර වුණා ආදරණීය රත්තරන් අම්මා මහා වේදනාවෙන් කෑග ගහ කියනවා වරද කලේ මමයි මගේ සියලු දේ කපලා දාන්න මගේ පුතාව ජීවත් කරවන්න කියලා නමුත් පින්නතොනි දේවිය කියන කිසිදු වචනයක් පිළිබඳව නොහිතන මේ ප්‍රතාප රජතුමා තමන්ගේ හිත තුල තිබෙන වෛරය ඉදිරියට අරගෙන නැවත අනකරනවා මෙන්න මේ වගේ දෙයක් එදා සුදු කරන්නට යලි යන කරයි නිරිදොන් පොත් කුමාරෝ දැක මතෝවිය යලි යලි නිරිදොගේ සිතට සැක මිය රජ අනයි අරුතක් නැත කුමාරෝ රැක කපපිය කකුල් දෙක කපපිය කකුල් දෙක අධික කපලා ඉවර වුණාට පස්සේ රජතුමාගේ වෛරය සංසිඳෙන්නේ නැහැ පින්නතුනි දෙවෙනි වතාවට ආන කරනවා පුංචි දරුවාගේ දෙපා කපලා වෙන් කරන්නට අත් දෙක සමග දෙකකුල් කපලා දැම්මා නොමැතිලු තාත් තාගේ හදවත දරු පෙම්මා වෙලි වෙලි දොකින් දුක් ගංගා වේකනම්මා මහ වේදනාවෙන් වැළපෙන වැළපෙන අතර රාජු සිතතාව කැළඹෙනවා ගස්වැල් පාවා මහා සෝලකට ඇඹරෙනවා වෛරෙන් මාත්ව රාජු දිනුවන් රාත් වෙනවා නැවතත් නිරිදො වාදකයා වෙත අමතනවා වදකය අසාපං මේතික අසාපං මගේ හිත උපන් මහසකයද නසාපං දේවිය රැගෙන ගොස් ඇගේ ඇස් වසාපං අත්පානොමැති මෝදන් පෙති ගසාපං පින්නතුනි එදා රජතුමා ඉදිරියේදී මේ දේවිය කියනවා අත් කකුල් නැතුව කොහොමද රජතුමනි මේ පුතා රජකම් කරන්නේ ඔබට කිසිම කරදරයක් වෙන්නේ නැහැ දෙත් දීපන් නැති වුණත් කමක් නැහැ මේ කොටස හරිවත් මට දෙන්න කියලා අම්මා විලාප තියන්න පටන් ගන්නවා දරුවන් වෙනුවෙන් හදවත තුල අසීමිත ආදරයක් රඳවගෙන ඉන්න සෑම අම්මා කෙනෙක්ගේම හදවත ඔය විදිහට තමයි දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නම පින්තුනි එදා ප්‍රතාප රජුන්ගේ සිත තමන්ගේ ලෙයින් උපාන් තමන්ගේ පුතා පිළිබඳව වෛරයක් ඇති වෙලා මේ විදිහට
දරුවා කෑලි කෑලි වලට කපන තැනට පත් වෙනවා රුදුරු වෙනවා. වදකයාට අනකලාට පස්සේ එදා මේ රාජමාලිගාව තුල සිද්ධ වන්නේ කුමක්ද? පුතුඩ දමමින් පෙති පෙති ගැසුවා අල්ලාගෙන ඒ කඩුතලය හතර වටින් බාල මින් සිටිනා විට එළියට පැන්නා පොඩි මොලය අම්මා වියරුව කැමුර දෙද්දී ක්‍රෝධය නිරිඳෝගේ හද තුලය කම්පා වෙද්දී මිමි තලයම රුදුරු උනා ආවතින් කැලය වදමල් පිටි එක එක කැපුවාසේ පුංචි පුතා මෙහි පෙති ගැසුනි දෙවියනි තෙතමන යක් නැතුවාදෝ ඊ මහනිරිඳෝගේ සිත අසුනි අහිමි උනාදු ඒ චන්ද්‍රාවන් ලියුයේ සුන්දර පෙම්හසුනි දරන්න නොහැකිව අහිමාලේ දුක ඉරහඳ මේ කුල කින් වැසුනි දේවිය පුතුගේ පෙති අහුලාගෙන තම තුරුලට තාද කරගත්තේ ඉවසනු නොහැකිව දැඩි සංවේගයෙන් දිවයයි රජගේ සිටි පැත්තේ මාවැදු කුමරුන් පිළිබඳ ඇයිදෝ මහනිරෙඳුට කැක් කුම නැත්තේ යනුවෙන් කියමින් චන්ද්‍රා දේවිය ගහගත්තා හිස එලිපත්තේ දස කඩ මසමා කුසේ දරාගෙන බීගල ආදර නීජ පුතේ හිස අතගාමින් රන් කිරි පොයමින් ළමදී රැකගත් මගේ පුතේ ඇසමින් රැකගත් මා වෙනුවෙන් මාතු දිරි දෙන්නට සිටි මගේ පුතේ රස බර සිනහව
ඉවත ගියේ ඇයි කියන්න මගේ රාත් තරන් පුතේ. පින්නතුනේ මේ විදිහට අර ආදරණීය අම්මා දරුවාගේ ශරීරයේ කෑලි අහුලගෙන පපුවට තුරුළු කරගෙන හඬන්න වැළපෙන්න පටන් ගන්නවා. මට නැති උනා මා බිකල බිලිඳු පුතා දැන් ඒ පුතා මා සමගින් නොමෙත කතා යලි කිසි දිනක විපතක් නොම වෙන්න පතා ඇය දෙවි යන් යදී දැඟිලි සිරස ඔතාම් නුඹී පියා නුඹ මෙරුවේ මාසේ දුකල වරදට ඒකයි වවන්නට බැරි මේ තරමට පාපුවට දරුගින්දර දැන්නේ පුතේ නුඹේ අම්මගේ හිත යට සමාවෙන්න සමාවෙන්න බිහි කිරුවාට අම්මට දිය බිඳුවකි මගේ රන් පුතු වැස්සක් නැති කතරට ඇයාද දින නැතිව ගියේ සෙනෙහස වී ආහාරට රජගියේ මහ රුකක් බඳුය විහිදෙන ආතු පතරට ඉනමුදු සම්පතක් නොමැත මට මාගේ පුතු විතරට එදා මේ අම්මා දරුවා ළඟ හඬන්න වැළපෙන්න පටන් ගන්නවා. කොතරම් හඬා වැළපුණා සියල්ල සිදු වී හමාර වී තිබුණත් ඒ මොහොතේදීවත් රජතුමාට දරුවා පිළිබඳව අනුකම්පාවක් ඇති නොවීම පිළිබඳව චන්ද්‍රා දේවිය පුතුම වෙනවා පින්නතුනේ. මේ වේදනාවන් අම්ම කෙනෙක් කොහොමද දරාගන්නේ? දස මාසයේ කුසේ තියාගෙන අනේක විද වේදනාවන් වින්දනය කරලා දරුවෙක් මේ ලෝකයට බිහි කරන රත්තරන් අම්මා කොච්චරනම් හීන මවනවද ලස්සන දරුවෙක් බවට පත් කරන්න, දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න, දරුවන්ගේ අනාගතය සුවපත් කරන්න. අද දරුවන් වෙනුවෙන් අම්මලා තාත්තලා මේ විදිහට මේ බණමඩුවේ උතුම් පින්දහම් සිද්ධ කරද්දී සසර ගමනේ දරුවන්ට නිදුක් භාවයම නිරෝගී භාවයම ප්‍රාර්ථනා කරනකොට එදා
එදා ප්‍රතාප රජතුමා කොච්චරනම් අපරාධයක්ද සිදු කළේ. තමන්ට නැතිවුණු ගෞරවය පිළිබඳව හිතමින් දරුවාගේ ජීවිතය ඒ විදිහට විනාශ කරලා දැම්මා. මේ දුක වේදනාව දරා ගන්න බැරිව අවසානයේදී පින්නතුනේ චන්ද්‍රා දේවියට රාජමාලිගාව තුලම සිදුවන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඉවසනු බැරිම තැන දාරුසේනෙන් එලිලා ලෝකෙට හොරා පුතුහාසේනෙ හෙන් බැඳිලා සෝකෙට ගිය හේයින් හදවත ඉරිතැලිලා ඇය ඇද වැටුනි බිම ඇගේ හදවත පැලිලා. මේ වේදනාව දරාගත නොහැකිව එදා මේ චන්ද්‍රා දේවිය පපුව පැලිලා බිම ඇදගෙන වැටෙනවා, මරණයට පත් වෙනවා. රාජමාලිගාවේ දරුවාගේ ශරීරයේ කෑලි අසලම පින්නතුනේ. මේ සිදුවීමෙන් පසු ප්‍රතාප රජතුමා උඩුමහන්තරාවට ගමන් කරනවා. එතනින් එහාට මොනවද සිදුවන්නේ? ප්‍රතාප නිරිඳු සත්වෙනි මහලට යනවා කලමා විපත පිළිබඳ විමසිලි වෙනවා කල පාපයට දඬුවම නිලුවම එනවා මේ කත සැලි සැනකින් කම්පා වෙනවා ඉහළම මාලයෙන් රජු බිම වැටෙන්නේ තුන්වෙනි දෙවැනි මාලෙහි හිස ගැටෙන්නේ වැසසක් නොමැති වයි විදුරිජ කොටන්නේ දිවි රඟ මඩලේ මේ විලසට තැවෙන්නේ මාලින් මාද වැඩි ඉල ඇට බිඳෙන්නේ පුතුමෙරු සාපයද නිරිදොට වැදෙන්නේ පවකල දානන් දුක් සසරක බැඳෙන්නේ ප්‍රතාප නිරිඳු මහා නිරයට ඇදෙන්නේ එදා පින්නතුනි ප්‍රතාප රජතුමා උඩුමහන්තරාවට ගමන් කරනවා මිහිකත කම්පා වෙමින් රජතුමා උඩුමහන්තරාවෙන් පාත මහලවලට වැටෙමින් ක්‍රමයෙන් බිම්මහල දක්වාම ගමන් කළ මොහොතේදී 2,40,000ක් පමණ යොදුන් නැති ඝනකඩ මහ බොල් පොළොව දෙකඩ වෙලා සලිත වෙලා එදා මේ ප්‍රතාප රජතුමා අවීචි මහා නරකයට ඇදගෙන ගියා පින්නතුනි එදා ලෞතර බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ තුලදී මේ චුල්ල ධර්මපාද ජාතක කතාව දේශනා කරන්නට යෙදුනේ දීවදත්ත හාමුදුරුවන් වහන්සේ අරමුණු කරගෙනයි අපි විමසා බලමු එදා ප්‍රතාප රජතුමා බුදුන් දවස කවුරුන්ද
චන්ද්‍රා දේවිය බුදුන් දවස කවුරුන්ද සත්මාසයක් යන තැනේදී ශරීරයේ කෑලි වලට කැපුණු චුල්ල ධර්මපාල කුමාරයා කවුරුන්ද යන වගේ මේ විදිහට එදාවස මහනිරිඳු ආද දේවදත් තෙරය පැදිලි කලේ අප ඔහුගේ තොරතුරුය කතාව කාට ඕවත් හරි හරි බරය අවසන් වුණා මහනිරිඳුගේ කරදරය චන්ද්‍රා දේවි යද ආද ගෝතමියන්ය භික්ෂුනි ශාසනේටම ඇය ආගතන්ය ගගනත දීලේන සෝදේලේන රන් තාරුවන්ය අදවතමෝ නිර්වාණෙන් පිරිපොන්ය බුදු හිමි දම් සබේ දෙසෝ සද හම අමය අදටත් පැවතුනේ ඒසනේ හසදමය කතාව එයයි තොරතුරු මෙතනින් නිමය දම්පල් කුමරුවන් බුදු බව ලැබූ මමය එදා පින්නතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රතාප රජුන් යනු දේවදත්ත හාමුදුරුවන් වහන්සේ චන්ද්‍රා දේවිය නමින් මහා වේදනාවක් වින්දනය කළේ අද මහා ප්‍රජාපති ගෞතමී දේවියයි සත් මාසයක් යන තැනේදී ශරීරයේ කෑලි වලට කැපිලා තමන්ගේ දිවි රඟ මඩලට අවාසනාවන්ත විදිහට සමුදෙන්න සිද්ධ වුණේ ඒ වෙන කවුරුවත් නෙවෙයි ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච මමමයි කියලා බුදුහාමුදුරුවෝ එදා ධම් සභා මණ්ඩපයේදී දේශනා කළා. බුදු බව ලබන්න අද මේ වගේ උතුම් පොය දවසක් ඔබට මට උරුම වුණේ උතුම් සම්බුදු තෙමගුල නිසාවෙන්. මේ සියලු කාරණාවන් සිද්ධ වෙන්න කොච්චරනම් කාලයක් පාරමී දම් පිරුවද සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවට පාරමී දම් පුරපු බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච උතුම් දවසේ තාත්තා කෙනෙක්ගේ තිබෙන ක්‍රූරත්වය හැමෝගෙම නෙමෙයි එකල හිටිය රජුගේ හදවතේ තිබුණු ක්‍රූරත්වය නිසා අවාසනාවන්ත ඉරණමකට ඒ චුල්ල ධර්මපාල කුමාරයාට මොහොන දෙන්න සිද්ධ වෙද්දී වර්තමානයේ මේ යුගය තුල මේ ධර්මශාලාවේ අද මේ පින්කම සිද්ධ කරන්නේ දරුවන් අරමුණු කරගෙන දරුවන්ගේ ජීවිතවලට සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් අම්මලා තාත්තලා
ඒ දරුවන් වෙනුවෙන්ම කරන පින්කම් විදිහටයි අද දවසේදී මේ උතුම් පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරන්නට යෙදුනේ. පින්තුනි, ප්‍රධාන අරමුණු බලාපොරොත්තු බවට පත් වෙනවා දායකත්වයේ දරන PW විමලරත්න මහත්මයා ඇතුළු දූදරු පිරිස සවුරු නිම්නෙත් පුතුණවන්ට සහ සෙනෙරුගේස්ම පුතුට මෙදරුවන් දෙපළට නිදුක් භාවය නිරෝගී භාවය චිරජීවනය ප්‍රාර්ථනා කරන්න. සංසාර ගමන පුරාවටම උපදින සෑම ආත්ම භාවයක් තුලදීම සන සම්පත්තියකින් යුතු දරුවන් බවට පත් වෙන්න වගේම යහපත් දරුවන් විලසින් දිගාසිරි සම්පත් වින්දනය කරන්න සසර ගමන කෙටිකොට ලබන උතුම් නිවන අවබෝධ කරගන්නා වූ මොහොතදී දරුවන් දෙපළට සුවපත් ආත්ම භාවයන් ප්‍රාර්ථනා කිරීමයි මේ විදිහට පින්කම් කිරීමේ අරමුණු බලාපොරොත්තු බවට පත්වන්නේ. ඒ අතරේදී සෙහස් ඔෂේන් යසීනි සනොලි දිහෙන් දියොන් මේ කියන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එවැගේම දරුවන්ගේ රැකී ආරක්ෂාදී කටයුතු සියල්ල සාර්ථක කරගන්නට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කරන්නටත් බලාපොරොත්තු වෙනවා. විමලරත්න මහත්මයාණන්ගේ සහායම මහත්මියගේ දෙපාර්ශ්වයේම මියගිය දෙමාපියන්ට සහෝදර සහෝදරීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් විහාරස්ථානයේ සීලම ස්වාමීන් වහන්සේලාටත් නාපේ විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ධර්ම ශ්‍රවණය කළ සීලම උපාසක උපාසිකාවන් ඇතුළු සියලු දෙනාටත් උපකාර කරන්නට යෙදුන සියලු දෙනා ඇතුළු ගම්වාසී රටවාසී ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රතිබර දායකත්වයෙන් අරගෙන කටයුතු කළේ. පින්තුනි, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන් මේ ලෝකයට බිහි කරනකොට හදවතේ අප්‍රමාණ වූ බලාපොරොත්තු ඇති කරගෙන කටයුතු කරනවා. දරුවෙක් ලෙඩින් දුකින් පෙළෙන තැනටපත් වුණොත් එහෙම ඒ අම්මට එක රැයක් හරියට නිදා ගන්න බෑ. ඒ තාත්තට එක රැයක් හරියට නිදා ගන්න බෑ. කුසට බස් කටක් දාගන්න බෑ. දරුවා අසනීපෙන් ඉන්නකොට මේ අම්මලා තාත්තලා ඒ දරුවන් දෙන්න වෙනුවෙන්ම ඉතාම විශාල මහ පින්කම් සිදු කරනවා. දරුවෝ දෙන්න වෙනුවෙන්ම සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන අද මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කරන්නට මා වැඩම කළේ මගේ දායක පින්වන්ත සුරත් කුමාර මහත්මයාණන් එතුමාණන්ගේ ආරාධනාව එතුමාගේ සහෝදරියගේ පවුල හා සම්බන්ධවයි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලැබෙමින් සහෝදරිය ඇතුළු පිරිස දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ. මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කරගන්න ලොකු උමනාවක් ඇති කරගෙන අපේ කුමාරయ్యා වෙස් වෙලා කටයුතු කළා. නිතර දුරකථනයෙන් කතා බහ කරමින් මේ පිළිබඳව උපදෙස් සංවාද අනුශාසනාවන් ලබා ගත්තේ. තමන්ගේ සහෝදරිය අක්කා මේ කරන පින්කම ලස්සනටම කරන්න ඕනේ. ඒ අයගේ හිතට සැනසීමක් ඉතුරු වෙලා තියෙන පින්කම් කිරීම තුළින් විතරයි. ඒ නිසා අපේ හාමුදුරුවනේ අඩුවක් නැතුව මේක කරගන්න ඕන නිසා ඒ නිසාමයි මේ විදිහට උපදෙස් ප්‍රාර්ථනා කරන්න කියලා ලොකු උවමනාවකින් එතුමා ක්‍රියා කළා කටයුතු කළා. ඉතින් මේ පොයේ දවසේ සම්බුදු තෙමඟුල සමරන උතුම් වෙසකයේදී ඔබ බොහෝම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ උතුම් වටිනා පින්කම වටිනා ආකාරයෙන්ම සිද්ධ කරගත්තා කියන සතුට ප්‍රීතිය හදවත තුළ ඇති කරගන්න. ඒ වගේම තමයි අද දවසේ ඊටමත් කාර්ය බහුලම දවසක්.